ලංකාවේ ඉතාමත් ජනප්‍රියම රෙදිකඩයක් තම අයිතිකාරයම ගිනිතියන්න හැදුවතු ඔයා විශ්වාස කරයිද? ඔව්. අවුරුදු 6ක් පිටරට නොසෑහෙන්න දුක් විඳලා කෝටි ගාණක් හීන තියාගෙන ඔහු තීරණය කරනවා ලංකාවට ඇවිල්ලා පුංචි රෙදිකඩයක් ආරම්භ කරන්න. මේ රෙදිකඩේ ආරම්භ කරලා ඔහුට විකුණ ගන්න පුළුවන් වුණේ රුපියල් 55ට තියෙන පුංචි කුඩයක් විතරමයි. මේ හිත් වේදනාවත් එක්කම මේ මනුස්සයට හිතෙනවා මුළු කඩේම ගිනි තියලා දාලා පුරුදු විදියටම පිටරට ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් මෙයා ගෙදර ගිහිල්ලා ආයෙමත් කල්පනා කරනවා මම මොකක්ද ඊළඟට කරන්න කියලා. ඊට පස්සේ ඔහුම තේරුම් ගන්නවා මම කොහොම හරි මේ ව්‍යාපාරය ගොඩනගනවා කියලා. එදා ඒ 55 ලාභය ඔහු පරාජයක් විදියට සලකන්නේ නැතුව ගමනේ ආරම්භයක් විදියට තෝරගන්න හිතුවා. මේ මුළු ලංකාවම දන්න මේ පුංචි කොල්ලා කවුද ඇත්තටම? ඔහු තමයි සුනිල් තිලකවර්ධන. එහෙමත් නැත්නම් මුළු ලංකාවම දන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකේ ඕන අධිපතිතුමා. එදා මුළු කඩේටම ගිනි තිබ්බනම් ඔහු අද ශ්‍රී ලංකාවේ සාර්ථකම රෙදි පිළිශේෂ්ත්‍රී දැවැන්තයෙක් නොවෙන්න ඉඩ තිබුණා. සේවකයෝ 1800කට රැකී රස්සා නොදෙන්න ඉඩ තිබුණා. හීන කියන දේවල් කවදාවත් මාතාරින්න එපා. අද ඔයා කොච්චර වැටුණත් හෙට ඔයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. වැටෙන හැම වෙලාවෙම ඔයා නැගිටින්න උත්සාහ කරන්න. අසාර්ථකත්වයේ වීම කියන්නෙම සාර්ථකත්වයේ වීම කියන එකට තවත් නමක් විතරයි.